ඔයා ඉන්දියොත් එහෙම සිලබස් කවර් වෙලාම පේපර් ලියනවා කියලා ඔයාලට කවදාත් පේපර් ලියන්න වෙන්නේ නැහැ. සාමාන්‍ය පේපර් ක්ලාස් එකක් සම්බන්ධ වුණාට පස්සේ පේපරේ ලියන්න පටන් ගත්තට පස්සේ වාට ලකුණු ටිකටි වැඩි වෙන පටන් ගන්න. ඒත් එක්කම අපි මේකෙදි තීරි කතා කරනවා. ඒතර රිලනම නිබන්ධනය කියන්නේ සුපිරි වැඩක්. මේකෙදි වෙන්නේ ඊළඟ පේපර් වලදී ලස්සන්ට බලා ගන්න ඕන MCQ නිතර අහන කොටස් ටික වෙන මුගන්න එක තමයි කරන්නේ. ඔයාට ෂෝට් නෝට් ගස්සන එක තමයි මේ වෙලාවේ කරන්නේ. ඒක සුපිරි වැඩක්. ඒතර මේ අවුරුද්දේ පේපර් සෙන්ටර්ස් 42කදී ඔයගොල්ලන්ට භෞතිකව පේපර්ස් ලියන්න පුළුවන්. අයිබෝවන් මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ 26 පේපර් ක්ලාස් එක වෙන්නේ කොහොමද සහ ඒක වැඩපිළිවෙල කොහොමද යන්නේ කියලා කියන්න. එතකොට ඒත් එක්ක අපි මේකෙදී අන්තිමටම කියනවා 26 රිවිෂන් එකේ ජනවාරි මාස වැඩපිළිවෙල කොහොමද කියලා. එතකොට පිළිවෙලට අංග සම්පූර්ණ බලන්න මම සම්පූර්ණ විස්තරය මේක කියනවා ළමයි. හරිද? හරි. එතකොට ඕන්න අපි 26 පේපර් ක්ලාස් එක පටන් ගන්නවා ජනවාරි මාසෙ ඉඳන්. දැන් ගොඩක් කට්ටිය ගිය මාසෙ ඉල්ලෙල්ල ඉඳලා පේපර් ක්ලාස් එක පටන් ගන්න කියලා ඒ වුණාට ගිය මාසෙ තිබ්බර ගංගොත තත්ත්වෙත් එක්ක අපිට පටන් ගන්න බැරි වුණා. එතකොට ඔන්න ජනවාරි මුලින් ඉඳන් ඒ කියන්නේ ජනවාරි 5 වෙනිදා ඉඳන් අපි ලංකා පුරාම පේපර් සෙන්ටර්ස් 42කදී පේපර් ලියන්න පටන් ගන්නවා. එතකොට මේ පේපර් ක්ලාස් එක මොන පේපර්ද ලියවෙන්නේ? හරි. එතකොට මේ තමයි අපේ පේපර් ක්ලාස් එකේ ෆේස් 2 එක. එතකොට මේ ෆේස් 2 එකේ පේපර්ස් තමයි ලියවෙන්නේ. මේකෙදී ඔයාලට ලියන්න හම්බෙන්නේ ෆුල් පේපර් එකක්. ඒ කියන්නේ මේක අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඒ කියන්නේ ඒකෙන් මම කියන්නේ ෆුල් සිලබස් කියලා. හරිද? මේකේ තියෙන්නේ MCQ 50ක්, SCQ 4ක්, essay 6ක් තියෙන ෆුල් පේපර් ක්ලාස් එකක් මේක. හරි. එතකොට පේපරේ ෆුල් එකක් හැම දවසකටම සම්පූර්ණ ලකුණු 100 ප්‍රශ්න පත්‍රයක් හම්බෙන්නේ. එතකොට ඔයා පේපරේ ලියනවා, ඊට පස්සේ අපි ඔයාලට බලලා දෙනවා, ඊට පස්සේ අපි ඔයාලට වෙබ්සයිට් එකේ ලකුණු ඇඩ් කරනවා, ඊට ඔයාලට රෑන්ක් එකක් හම්බෙනවා. අන්න ඒ වගේ ෆුල් පේපර් ක්ලාස් එකක්. එතකොට මේ පාඩම් දාලා තියෙන්නේ මුලින්ම දැන් ඔයගලන්ට ඔක්කොම බලා ගන්න බැරි නිසා අපි මුල් දවස්වල පේපර්ස් වලට දාලා තියෙන්නේ විශේෂයෙන් ජනවාරි මාස පේපර්ස් දාලා තියෙන්නේ 1 2 3 4 සහ 5 වෙනි පාඩම කියන්නේ සත්‍ය පාඩමේ පටක ආහාර ශ්වසන සංසරණ කියන කොටස් තමයි දාලා තියෙන්නේ. ඒතර අපි ගිය මාසේ කියන්නේ රිවිෂන් එකේ කරපු ස්නායු අන්තරසල කියන පාඩම් දෙක පේපර් වල ඇඩ් කරනවා විශේෂයෙන්ම ස්නායු පාඩම. එතකොට මේ 26 තීර ළමයින්ට රිවිෂන් ළමයින්ට ඕන කෙනෙක්ට මේක ලියන්න පුළුවන්. එතකොට දැන් තිගිරි ළමයිට අවුලක් වෙන්නේ නැහැ. රිවිෂන් ළමයින්ට පොඩි අවුලක් ඔළුවේදී දැන් අපි මේ පාඩම් ටික කොහොමද ඉක්මනට බලාගන්නේ සහ මේක බලලා නැන්නේ ලියන්න පුළුවන් කොහොමද කියලා. මෙහෙමයි. අගෝස්තු මාසේ එක්සෑම් තියෙනවා කියලා තියෙන්නේ. එතකොට අගෝස්තු මාසේ එක්සෑම් තියෙනවා නම් ඔයා ඒ අගෝස්තු මාසෙදී A level ලියන්න ඕන ළමයි. එතකොට ඒකට කිසි එක්ස්කියුස් එකක් නැහැ. එතකොට ඔයාට තව මාස 7ක් තමයි පේපර් ලියලා ප්‍රැක්ටිස් වෙන්න තියෙන්නේ. ඔයා ඉන්දියොත් එහෙම සිලබස් කවර් වෙලාම පේපර් ලියනවා කියලා ඔයාට කවදාත් පේපර් ලියන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා දැන් ඉඳන් පටන් ගන්න ඕනේ බිඳුවෙන් බිඳුව ලකුණු වැඩි කරගන්න. මේ වෙලාවේ අපි දන්නවා කිසිම කෙනෙක්ට පාඩම් කළ ඉවර කරන්න බෑ. ඒක හරි. බට් ඔයා දැන් පේපරේ ලියන්න පටන් ගන්න ඕනේ. ලැබින් ලකුණු 5ද 10ද 20ද තියෙන අදාළ නැහැ. ඔයාට ඉතින් ස්ටාර්ට් කරන්න පුළුවන්. සාමාන්‍ය පේපර් ක්ලාස් එකක් ගෙන සම්බන්ධ වුණාට පස්සේ පේපරේ ලියන්න පටන් ගත්තට පස්සේ ඔයාට ලකුණු ටිකටි වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද හැම සතියකම ඔයා පේපරයක් ලියලා ඔයාගෙන ඉවැලුවේෂන් එකක් ගන්නවනේ. ලකුණු කොහොමද කියලා බලනවනේ. එතකොට අනිවාර්යයෙන්ම ලකුණු වැඩි කරගන්න ඔයාගේ මයින්ඩ් සෙට් එකම හැදෙනවා. හරිද? ඒ මොටිවේෂන් එක අනිවාර්යයෙන්ම ඔයාට එනවා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන් පේපර්ස් ලියන්න පටන් ගන්න. පාඩම් කරලා ඉවර වෙන්න ඕනේ ඔක්කොම පුළුවන් විදිහට පටන් ගන්න. ටික වැඩ කෙරෙයි. හැබැයි ඔයා පාඩම් කරලා ඉවරලා පේපර් ලියන්න ගියොත් එහෙම ඔයාට කවදාත් පේපර් ලියන්න වෙන්නේ නැහැ. ෂුවර්. අනිවාර්යෙන් වෙන්නේ නැහැ. එහෙම ළමයින්ට ලියන්න වෙන්නේ නැහැ. ඒක දැන් මේ අවුරුදු ගණනක් අපි දැක්කා සහ අපිත් තේරෙල් කරන කාලේක අද්දින්දා එහෙම සිලබස් ඉවර කරලා පේපර් ලියපු ළමයි නැහැ. ඉන්දියේ කොහොම හරි පේපර් ටිකත් එක්ක සිලබස් එකත් මෙහෙම ගිය ළමයි තමයි ඉන්නේ. අපි ඒක පැරලල් කරන්න වැඩක් සිලබස් එක ඉවරලා පේපර් ලියන්න වෙන්නේ නැහැ ළමයි. මොකද අපිට ටයිම් එක ඉතුරු වෙන නිසා පේපර් ලියාගෙන යන් අපි ටික ඉගෙන ඒ ටික ඇඩ් කරගෙන යන්. හරි. පේපරේ ස්ට්‍රක්චර් එක සහ ඊට පස්සේ පේපර්ස් ලියන්න කොහොමද කියලා පොඩ්ඩක් ඊළඟ කතා කරමු අපි. හරි. එතකොට ළමයි අපේ පේපර්ස් ලියන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා දැන් අපි ගිය අවුරුද්දේ ලංකාවේ පේපර් සෙන්ටර්ස් 42කදී පේපර්ස් ලිව්වා. එතකොට මේ අවුරුද්දේත් ඒ විදිහටම පේපර් සෙන්ටර්ස් 42කදී ඔයගොල්ලන්ට භෞතිකව පේපර්ස් ලියන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා සෙන්ටර්ස් 42ක්. ඒ කියන්නේ දැන් ඔයා ලංකාවේ කොහේ ළමෙක් වුණත් ඔයාට ෆිසිකලි පේපර් සෙන්ටර් එකකට ගිහලා පේපර් එකක් ලියන්න පුළුවන්. ඒක මාර වැදගත්. මොකද අපි A level exam එකේදී තව සෙට් එකක් එක්ක මූණට මූණ බලාගෙන තව කට්ටියක එකට පේපර් ලියන්නේ. එතකොට ඒ තැන අපිට කම්ෆර්ටබල් නැහැ. අනිවාර්යෙන් ගෙදර තාම කම්ෆර්ටබල් නැහැ. එතකොට පිටතනක පේපර් එකක් ලියලා පුරුදු වෙලා ගියාම තමයි ඔයාට එක්සෑම් එක සාර්ථකව ලියන්න පුළුවන් වෙන්නේ. මටත් මතකයි මම A level ලියන දවසත් අපි ඉඳපු හෝල් වලට එහෙම කෙලිම අවුව වැටෙනවා. හුරුත් නැහැ ඉඳලා ඒ පුටුත් ඇඟට හුරු නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ. එතකොට ඒ කියන්නේ අපිට ඒ කාලේ තිබ්බේ නැහැ. දැන් ඕගොල්ලන්ට පුළුවන්. එතකොට ගානට ප්‍රැක්ටිස් කරගෙන ගිහිල්ලා ඒ අදාළ කාලෙ වෙදී නියමෙටම ඇඟට අර පේපර් සෙන්ට් එක කියන අත්දැකීම මුලින්ම ගන්න. ඒ නිසා ඔන්න අපි පේපර්ස් 42ක් දාලා තියෙනවාට පේපර්ස් ෆිසිකල් ලියන්න පුළුවන්. හැම ළමයෙක්ටම පැය භාගයක් පැයක් ඇතුළත යන්න පුළුවන්. පේපර් සෙන්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙනවාමයි. හරිද? හරි.
මේ සෙන්ටර්ස් වල ලියන්න අකමැති ළමයින්ට ඔන්ලයින් පේපර්ස් ලියන්නත් පුළුවන්. එතකොට වෙබ්සයිට් එක හරහා අපි ලින්ක් එකක් වාට දෙනවා. ඒ ලින්ක් එකේදී ඔයා Zoom එකට ජොයින් වෙලා ඊට පස්සේ වීඩියෝ ඔන් කරගෙන අපේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉස්සරහා පේපර් ලියන්න ඕනේ. ඒ ඔන්ලයින් පේපර් ලියන ළමයින්ට අපි ගෙදරට පේපර්ස් කූරියර් කරනවා. සීල් පැක් විදිහට තමයි වන්නේ. ඒ කියන්නේ හැම පේපර් එකක්ම වෙන වෙනම මේ ලියුම් කවරට දාලා සීල් කරලා අපි වන්නේ. ඒතකොට සීල් එක කඩන්න ඕනේ වීඩියෝ ඔන් කරගෙන. අපි වීඩියෝ ඔන් කරපු ගමන් හැමෝටම කියන සීල් එක කඩන්න කියලා. එතකොට තමයි කඩන්න ඕනේ, කලින් කඩන්න බෑ. ඒතකොට පේපරේ කලින් දකින්න හම්බෙන්නේ අපි සීල් පැක් තමයි එවන්නේ. හැබැයි පුළුවන් හැම ළමයෙක්ම අනිවාර්යෙන් පේපර් සෙන්ටර් එකේ පේපරේ ලියන්න ගෙදරින් දැන් ලියන්න ඉන්න එපා. බැරිම ළමෙක් ඉන්නවනේ ඔන්ලයින් ලියන්න පුළුවන්. එතකොට පේපරේ ලියනකොට ඔයාලට සෙන්ටර් එකට ගියාට පස්සේ වෙලාවට යන්න අපි ඒ දවස් වෙන වෙනම ගෲප් එකේ දාන channel එකේ දාන පල්ලෙහා links දාන්නම්. අනිවාර්යෙන් join වෙන්න Telegram channel එකට website එකෙත් පහළ links තියෙනවා. ඒවත් අනිවාර්යෙන් join වෙන්න paper channel එකට. ඒතකොට ඒක අපි විස්තර දානවා. එක් group තියෙනවා මේ එක් centers වලට. ඒ group වල හැම දවසකම paper ලියන්න පුළුවන් කවදද කොයි වෙලාවටද කියලා ඔක්කොම වෙනම දානවා. සහ ඔයාට ඒ paper center එකට ගියාට පස්සේ physical ලියන paper center එකට ගියාට පස්සේ paper ලියන පොත MCQ කොලේ ඔක්කොම ටික හම්බ වෙනවා. හරිද? ඒතකොට ඔයාට ඒක අපිට අමුල්ල දුන්නාට පස්සේ paper center එකේ ඉන්න අපි instructors ලාට ඒක ලස්සනට බලලා ඊළඟ සතිය අතරම හම්බ වෙනවා. ඊට පස්සේ ලකුණු ටික ඇඩ් වෙනවා වෙබ්සයිට් එකට. ලංකාවේ හැම ළමයෙක්ම රෑන්ක් වෙනවා ඒ වෙබ්සයිට් එකෙන්. ඔයාට අයිලන්ඩ් රෑන්ක් එකක් වෙනම හම්බ වෙනවා. টপ 10 ලිස්ට් එකක් වෙනම හම්බ වෙනවා. සුපිරි වැඩක්. හරි. එතකොට පාඩම් ටික අරව තමයි තියෙන්නේ. papers full papers පැය 5ක් ලියන්න තියෙනවා. ඔයා ඉතින් මේ papers අනිවාර්යෙන් එතන පැය 5ම එක දිගට ලියන්න ඕනේ. වෙනම ලියන්න බෑ. part 1 part 2 එක දිගට ලියන්න ඕනේ. අනිවාර්යෙන් තමන් ටික පාඩම් කරගෙන වැඩේ හදාගෙන යමු. හරිද? නැතුව අර එක පාර පාඩම් කළ ඉවර පේපර් ලියන්න වෙන්නේ නැති බව ඔලුවට දාගෙන වැඩේ කරමු යමු. හරිද? එතකොට පේපර් සෙන්ටර් 42 පේපර්ස් ලියන්න පුළුවන් ඔයාට. වෙබ්සයිට් එකට අනිවාර්යෙන් ජොයින් වෙලා ඉන්න ඕනේ හැම කෙනෙක්ම. pjbal.lk වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා ඉන්න. මොකද ඔයාගේ ID නම්බර් එකෙන් රෙජිස්ටර් වෙලා වුණු නැතොත් එහෙම අපිට ඔයාව ලකුණු ඇඩ් කරන්න මුකුත් කරන්න බෑ. අනිවාර්යෙන්ම පේපර් සෙන්ටර් එකට අදාළ පේපර් සෙන්ටර් එක තෝරන්නත් ඕනේ ඉස්සෙල්ලා පේමන්ට් කරන්න කලින්. ඒ වගේම ඔයා වෙබ්සයිට් රෙජිස්ටර් වෙලා ඉන්නම ඕනේ. අනිවාර්යෙන්ම. තේරුණානේ? ඒ වගේම මතක තියාගන්න ඔයගලන්ට ළමයි මේකෙදි පේපර්ස් වල ඉන්ඩෙක්ස් නම්බර් එකක් ලියන්න තියෙනවා. අපි ඉන්ඩෙක්ස් නම්බර් දෙක ලියන්න ඔයගලන් ID නම්බර් එක. මොකද දැන් ඔයගොල්ලෝ වෙන පන්ති වලත් මේ නම්බර්ස් ලියලා අර නම්බර්ස් මතක නැති නිසා ID නම්බර් එක ලියන්න. අපි ID නම්බරය අදාළව ඔයාගේ රිසල්ට්ස් ටික දානවා. මේ ලකුණු ටික ඇඩ් කරනවා වෙබ්සයිට් එකට. හරිනේ? හරි. එතකොට ජනවාරි 5 ඉඳන් ලංකාව පුරාම පේපර්ස් ලියන්න පුළුවන්. වැඩි විස්තර ඔක්කොම අපි Telegram group එකේ අනිවාර්යෙන් විස්තරය කියනවා. ඔයා අනිවාර්යෙන් Telegram join වෙලා ඉන්න. නැත්නම් updates ගන්න වෙන්නේ නැහැ. Telegram group එකෙත් pin කරලා තියෙන message එකක් එක් paper center සහ online ලියන group එකක් වෙනම වෙනම paper centers වල group තියෙනවා. ඔයා Telegram channel එකට join වෙලා pin කරපු message එකෙන් අදාළ group එකට join වෙන්න. ඒ group එකේ paper එක ලියන වෙලාව දවස ඔක්කොම ටික හැමදාම paper ලියන්න පටන් ගන්න කලින් සතිය ගානේ updates දෙනවා. හරිද? ඒ වගේම hotline එකක් තියෙනවා papers ලියන සම්බන්ධව. ඒ hotline කතා කරන්නත් පුළුවන්. අපේ main hotline කතා කරන්නත් පුළුවන්. ඒ ඕනම විස්තර දැනගන්න පුළුවන් මේ සම්බන්ධව. ඒ වගේම කියන්න ඕනේ paper discussion එක කොහොමද තියෙන්නේ කියලා. මෙහෙමයි. දැන් අපේ paper discussion එක කියන්නේ නිකන් ප්‍රශ්න ටික කියාගෙන උත්තර කියන discussion එකක් නෙමෙයි. මේකෙදි ඇත්තටම වෙන්නේ ළමයාට මේ paper එකට වඩා ඊළඟ paper එකේ වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් විදිහට අර subject එකත් උගන්වමින් ප්‍රශ්නවල තියෙන assume තැන් මතු කරමින් අර compare කරමින් උගන්වන සුපිරි වැඩක් තමයි තියෙන්නේ. එතකොට අපි මේකෙදි ඔයාට full discussion එකක් අපි කරනවා. ළමයි කතා කරමින් ඔයගොල්ලෝත් බැරි ප්‍රශ්න අහමින් කතා කරමින් ප්‍රශ්න අහමින් උත්තර අහමින් ඒත් එක්කම අපි මේකෙදි තීරි කතා කරනවා. ඒ කියන්නේ ඔයාට විෂය කවුන්ට් ටික පුළුවන් තරමින් උඩරිම අපි උගන්වනවා. බට් මෙහෙමයි දැන් ඒක එහෙම කොහොම බලාපොරොත්තු වෙන්න එපා. රිවිෂන් එක තරම් ඔක්කොම සම්පූර්ණයෙන් කරන්න බෑ. වැදගත් ටික පුළුවන් තරම් අපි නැවත මතක් කිරීමක් කරනවා. අපි විශේෂ එකක් දෙනවා රියල් අනුමාන නිබන්ධනය. එතකොට ඒක අර ෆයිනල් පේපර්ස් වල අපි ගිය පාර දීප එකක්. ඒකේ ගොඩාක් විස්තර දෙන්නේ නැහැ මේ මුල් ටිකේ. එතකොට අපි යම් ප්‍රමාණයක රියල් අනුමාන නිබන්ධනේ මේ පාර දෙනවා මුලින් ධම්ම. ඒතකොට රියල් අනුමාන නිබන්ධනය කියන්නේ සුපිරි වැඩක්. මේකෙදි වෙන්නේ ඊළඟ පේපර් වලදී ලස්සන්ට බලා ගන්න ඕන MCQ නිතර අහන කොටස් ටික වෙනම උගන්වන එක තමයි කරන්නේ. මේක උගන්වලා ඔයාට ෂෝට් නෝට් ගස්සන එක තමයි මේ වෙලාවේ කරන්නේ. ඒක සුපිරි වැඩක්. ඇවිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා රියල් අනුමාන එක නිසා ළමයින්ගේ ලකුණු බලන් ඉදිද්දි වැඩි වෙනවා. තේරුණානේ? එතකොට ඩිස්කෂන් එක තියෙනවා. පේපර් එක ෆුල් පේපර් එක තියෙනවා. රියල් අනුමාන නිබන්ධනය තියෙනවා. රියල් අනුමාන නිබන්ධන ළමයි ගවලට එවන්නේ කාටවත්. අපි සතිය ගානේ පේපර් එක ගෲප් එකට නිබන්ධනයේ ගෲප් එකට දාන්න ඔයාලට print out එකක් ගන්න පුළුවන්. ගත නැත්නම් අවුලක් නැහැ. ඔයාලට කොල්ලේ කරලා ලියා ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඉතින් එහෙනම් වැඩ පටන් ගමු. ඔන්න පේපර් ක්ලාස් එකේ වැඩ ටික දැන් මම මේකෙන් පස්සේ කියන්නම් ඔයාලට කොහොමද රිවිෂන් එකේ මේ මාසෙ ටික වෙන්නේ කියලා. හරි ළමයි. ඒතකොට 26 රිවිෂන් එකේ ජනවාරි මාසය කියන්නේ සුපිරි මාසයක් අනිවාර්යෙන්. ගොඩක් ළමයි බලාපොරොත්තු වෙච්ච පාඩම් ටිකක් තමයි තියෙන්නේ. අපේ පස්වෙනි පාඩමේ
පටක පෝෂණය ආහාර ජීවන පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය ශ්වසන පද්ධතිය කියන ලොකු කොටසක්. ඒ කියන්නේ ලොකු පාර්ට් එකක් විශේෂයෙන්ම කිව්වොත් 12 වසර ඔයගොල්ලන්ගේ පස්වෙනි පාඩේ 12 වසර දාලා කොටස් වලින් විශාල ප්‍රමාණයක් මේ මාසේ කතා කරනවා. සතියේ පන් දෙකක් තියෙනවා. එතකොට ඔය වීකෙන්ඩ් එකේ තියෙන පන් තමයි මේ ටික කතා වෙන්නේ. ඊට අමතරව අපේ යුනිට් 2 එකේ දෙවෙනි කොටස දැන් පළවෙනි කොටස කතා කරලා මේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ අපි යුනිට් 2 එකේ දෙවෙනි කොටස සම්පූර්ණයෙන් කතා කරලා යුනිට් 2 එක සම්පූර්ණ ඉවර කරනවා. යුනිට් 2 එකේ දෙවෙනි කොටස කියන්නේ අර ප්‍රභාසංශ්ලේෂ ශ්වසන තියෙන පාර්ට් එක. ඒක හොඳ පාර්ට් එකක්. එතකොට අන්නේ කොටස කතා කරනවා ජනවාරි මාසේ. ඒ වගේ මේ හැම පාඩම අදාළව ඔයගොල්ලන්ට වෙනම ක්වෙස්චන් බුක්ස් හම්බෙනවා. මේ වෙනම ක්වෙස්චන් බුක්ස් හම්බෙනවා. යුනිට් 2 එකට වෙනම ක්වෙස්චන් බුක් එකක් හම්බෙනවා. එතකොට නෝට් එක ෆුල් නෝට් එක හම්බෙනවා. ක්වෙස්චන් බුක් එක හම්බෙනවා. එතකොට පන්තිය කරන්නේ කොහොමද? පන්තිය මෙහෙමයි. අපි පන්තියේදී සම්පූර්ණයෙන්ම තියරි අංග සම්පූර්ණ මුලින්ම උගන්වනවා. ඒ වගේම පන්ති නිකන් උගන්වන්න ගිහලා ඉවර කරන්නේ නැහැ. අපි පන්ති යම් ප්‍රමාණයක් උගන්වලා ඊට පස්සේ උගන්වපු කොටස් වලින් එවලෙම පන්ති තුලෙම MCQ SQ කතා කරනවා. එවලෙම කතා කරනවා. ඒතරාට ප්‍රශ්න නම් මනන් ටික ඔක්කොම පන්ති තුලෙම කතා කරනවා, සාකච්ඡා කරනවා, වැඩ ටික ලස්සනට කරනවා. හරික ඉගෙනගත්තු කොටස් ටික ප්‍රශ්න දෙකක් එහෙම කරාම තමයි টොප් ඔළුවට පිටටම යනවා. එතකොට ලස්සන වැඩක් තියෙන්නේ මේකෙදී. ඒ වගේම ඔයාලට හැමදාම පන්තිය පටන් ගන්නකොට රිමයින්ඩර් පේපර් එකක් තියෙනවා. රිමයින්ඩර් පේපර් එකක් කියන්නේ ඒක ගිය සතියේ උගන්වපු කොටස් වල දාලව සහ කලින් කොටස් වලින් දාපු සුපිරි පේපර් එකක්. ඒකෙත් මාකින් එකත් අපි වෙලෙම දෙනවා. ඒ වගේම හැමදාම දවස් ගානේ අපි පන්ති මොකක් කරනවද? රචනාවක් ලියනවා. අනුමාන රචනා. මේ පාර එක්සෑම් එකට එන්න පුළුවන්ම කියලා හිතන රචනාවක් හැමදාම ලියනවා. ඒ වෙලෙම මාකින් එකක් දෙනවා. එතකොට දවසකට රිමයින්ඩර් පේපර් එකක්, රචනාවක්, මාකින් එකක්, රිමයින්ඩර් එකේ මාකින් එක, ඒ වගේම ටියුට්ස් ටික ක්වෙස්චන් බුක් එකෙන් ක්වෙස්චන්ස් කරන එක ලොකු වැඩක් මේ පැය ගණන් තුල අපි කරනවා. එතකොට සතියකට පන් දෙකක් තියෙනවා. එක පන්තියක් තියෙනවා දැන් අපි රොටරි එකේ ක්ලාස් එක තියෙනවා ෆිසිකලි සෙනසුරාදා 1:05. මතුගම සුසාරගේ ක්ලාස් එක තියෙනවා ඉරිදා 1:05. එතකොට ඉරිදා 1:05 තමයි ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් තියෙන්නේ. එතකොට අපි ළමයි කතා කරමින් ළමයි එක්ක සංවාද කරමින් ලස්සන්ට ඒ වැඩේ ලයිව් එක ඒ විදිහටම කරනවා. ඊට පස්සේ ඔන්ලයින් ළමයින් පස්සේ රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන් වෙබ්සයිට් එකෙන් කිසි අවුලක් නැහැ. හැමෝටම පොදු ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා සඳුදා 6 සහ 11 වෙලාව අතර. එතකොට ඒකෙන් තමයි අපි කතා කරන්නේ යුනිට් 2 එක. ඒ කියන්නේ රසායනික ශෛලී පදනමේ අර ශ්වසනය එන්සයිම ප්‍රභාසනයේ පාර්ට් එක හොඳම පාර්ට් එක ලස්සන කතා කරනවා මේ මාසේ. ඒ ටිකත් ක්වෙස්චන් බුක් එක ආධාරයෙන් ප්‍රශ්න කරන ගමන් තමයි වැඩි ලස්සනට යන්නේ. රිවිෂන් එකට ඕන টොප්ම ප්ලෑන් එක මේකේ තියෙනවා. ඉතින් ඔන්න එන සුපිරි මාසේ ජනවාරි මාසේ කියන කාලෙකින් මේ වෙලාවේ රිවිෂන් එකට සම්බන්ධ වෙලා ලොකු දෙයක් ඔයාලට මේ මාසෙන් කරගන්න පුළුවන්. ළමයි ඔයාලට pjbali.lk වෙබ්සයිට් එක හරහා පේමන්ට්ස් ටික කරන්න පුළුවන් දැන්. එතකොට අපි ඔයාලට ඒක ලස්සන දවස් දෙකක් තුනක් විතර ටියුට් ටික කෝරිය කරනවා. රිවිෂන් සහ පේපර්ස් කියන දෙකටම සම්බන්ධ වුණොත් එහෙම ඔයාලට පේපරේ රිවිෂන් දෙකම එන්න නිසා ගාණක් ලොකුට අඩු වෙනවා. රිවිෂන් පේපර්ස් වෙනම එන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඕනම ක්ලාස් එකකට බලලා ඒ අදාළ මිල ගණන් ඔක්කොම ටික වෙබ්සයිට් එකේ ස්ටෝර් එකේ ලස්සනට තියෙනවා. අදාළ පර්චේස් එකේ විදිහට කරන්න ස්ලිප් ඩිපොසිට් කරන්නත් පුළුවන්. නැත්නම් ඔන්ලයින් පේමන්ට් කරන්නත් පුළුවන් කැමති විදිහක්. ඒතකොට ස්ලිප් එකක් දැම්මොත් ටික වෙලාවක් යන ඇක්ටිවේට් වෙන්න ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එමේ කියන්නේ වෙලෙම වෙබ්සයිට් එක කරා ඔන්ලයින් පේමන්ට් එක කරොත් ඒ වෙලෙම අට ඇක්ටිවේට් වෙනවා. රෙකෝඩින්ග්ස් අනමන ඔක්කොම වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. එහෙනම් ජනවාරි මාසේ සුපිරි මාසයක් කරගමු. ලස්සන වැඩ ටික කරලා පේපර් ක්ලාස් එක පටන් ගන්නවත් එක්කම රිවිෂන් එකේ ලස්සනට වීඩියෝ එකක් යනවා. සුපිරි මාසයක් මේක වැඩ කරන ළමයෙක්ට ඔන්න දැන් ගිය මාසේ ඉවරයි මේ දෙවෙනි මාසේ. දැන් මේ ජනවාරි මාසේ කියන්නේ වාගේ විභාගයට තව මාස 6ක් තියලා තියෙන ලස්සන මාසයක්. එහෙනම් වැඩ ටික කරයන් හැමෝටම සුබ අලුත් අවුරුද්දකට ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලනකොට අලුත් අවුරුද්ද ලඟ වෙලා tie ගොඩක් වෙලා. එහෙනම් අලුත් අවුරුද්දේ ලස්සනට වැඩ ටික පිළිවෙලට කරගෙන 2026 A level එක සුපිරියටම ගොඩ දා ගන්න හැමෝටම පුළුවන්. විශ්වාසයෙන් වැඩ ටික කරන් යන්න මුලින්ම පේපර්ස් ලියාගෙන රිවිෂන් එක සම්බන්ධ වෙලා වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. අනිවාර්යෙන් channel එකට join වෙලා ඉන්න. ඒව හරහා අපි විස්තර ටික ඔක්කොම කියනවා. හරිනේ? එහෙනම් ජය වේවා.